ත්‍රස්තවාදීන් විසින් යම් විශාල හමුදා කඳවුරක් වෙත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සිදු කරනු ලබන පෙරහුරුවක් ලෙස ඔවුන්ට හැඟී කිය බැවින් මේ පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පියවර ගන්නා ලද. ඉන් දින දෙකකට පසු නොවැම්බර් 10 වන දින රාත්‍රියේ පූනරින් හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් LTTE ත්‍රස්තවාදීන් විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදී. එහිදී හමුදා බටපිරිස් වෙත දැඩි අලාභහානි සිදු වූ අතර කඳවුරේ කොටසක් ත්‍රස්තවාදීන් අතට පත්විය. එවක උතුරු යුද හමුදා ආඥාපතිවරයා වූ බ්‍රිගේඩියර් රොහාන් දලුවත් වහාම ක්‍රියාත්මක වී ත්‍රිවිධ හමුදාවන්හි ආරක්ෂක ප්‍රධානීන් කැඳවීමට පියවරගත් අතර එයට බ්‍රිගේඩියර් ශාන්ත කෝට්ටේගොඩ, ගුවන් කොමදෝරු ජයලත් වීරක්කොඩි, දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අනදෙන නිලධාරී ලුතිනන් කර්නල් චන්ද්‍රවංශ සහ එවක කරයිනගර් නාවික හමුදා කඳවුරේ අනදෙන නිලධාරියා වූ කමාන්ඩර් සරත් වීරසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් මෙයට ඇතුළත් වූහ. පූනරින් යුද හමුදා කඳවුරෙහි සිරවී සිටි හමුදා බටපිරිස් බේරා ගැනීම සඳහා වහාම මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අතර යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ බටපිරිසක් හෙලිකොප්ටර් යානා මගින් ප්‍රථමයෙන් පූනරින් කඳවුර වෙත ගොඩ බැස්වීම සඳහා කටයුතු සූදානම් කළ අතර වැලි ඔය ප්‍රදේශයේ මෙහෙයුමේ නිරතව සිටි දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්‍රාවෝ කණ්ඩායමේ බටපිරිස් මේ සඳහා යොදා ගැනීමට ලුතිනන් කර්නල් චන්ද්‍රවංශහට උපදෙස් ලැබිණ. පූනරින් හමුදා කඳවුර වටලා සිටි ත්‍රස්තවාදීන්ගේ පිරිස් හා අවි බලය පිළිබඳව දැනුවත්ව සිටි හෙයින් සතුරා හොඳින් සන්නද්ධව සූදානමින් පසුවන ගොඩබිම වෙත මෙලෙස හමුදා සෙබළුන් රැගෙන යාම මරාගෙන මැරෙන මෙහෙයුමක් හා සමාන විය. කමාන්ඩෝ සෙබළුන් වැලි ඔය මහවනයේ මෙහෙයුමේ නිරතව සිටියදී රාත්‍රියේ පණිවිඩ හුවමාරු යන්ත්‍රය හරහා කපිතාන් රණතුංග අමතා දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අනදෙන නිලධාරිවරයා දන්වා සිටියේ පූනරින් කඳවුර වෙත ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරමින් තිබෙන බැවින් ආධාරක කණ්ඩායම් ලෙස එහි යාම සඳහා සූදානම් වන ලෙසයි. උදෑසන 8:30ට පමණ මෙම කමාන්ඩෝ සෙබළුන් පිරිස MI-17 හෙලිකොප්ටර් යානා 3ක් මගින් පලාලි ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන යාමට කටයුතු කරන ලද අතර මෙහෙයුම් අනදෙන නිලධාරී රොහාන් දලුවත්ගේ ප්‍රධානත්වයෙන් හදිස්සි රැස්වීමක් කැඳවා මෙම මෙහෙයුම පිළිබඳව කපිතාන් රණතුංග ඇතුළු නිලධාරීන් දැනුවත් කරන ලදී. පුනරීන් යුද හමුදා කඳවුරෙහි කොටසක සටන් වදිමින් සිටි හමුදා බටපිරිස් වෙත සහාය ලබා දෙනු පිණිස කපිතාන් රැන්ඩි රණතුංගගේ අනදීම යටතේ 8 දෙනෙකුගෙන් යුත් කමාන්ඩෝ බට කණ්ඩායම් 4ක් ප්‍රථමයෙන් බෙල් 212 හෙලිකොප්ටර් යානා 5ක් මගින් පුනරීන් කෝමාර් තුඩුවට උතුරු දෙසින් කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ස්ථානයක් වෙත ගොඩ බැස්වීමට තීරණය විය. මෙම රැස්වීමෙන් අනතුරුව තම කණ්ඩායමේ කමාන්ඩෝ සෙබළුන් ඇමතු කපිතාන් රණතුංග මෙම මෙහෙයුම පිළිබඳව පැහැදිලි කළ අතර අවසානයේ ඔහු ප්‍රකාශ කර සිටියේ මෙය මරාගෙන මැරෙන මෙහෙයුමකට සමාන බවත් ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව එක් හෙලිකොප්ටර් යානයක් හෝ බිම පතිත වුවහොත් කෙසේ හෝ සෙසු හෙලිකොප්ටර් යානාවන්හි සිටින කමාන්ඩෝ සෙබළුන්ද එම හෙලිකොප්ටරයේම පැමිණි කමාන්ඩෝ සෙබළුන්ගේ සහාය සඳහා භූමියට පැමිණිය යුතු බවත් මෙම මෙහෙයුම සඳහා පෞද්ගලික හේතුන් මත සහභාගී වීමට නොහැකි අයවලුන් මෙහෙයුමෙන් ඉවත්වන ලෙසත් දන්වා සිටින ලදී. මෙහිදී කමාන්ඩෝ සෙබළුන් සියලු දෙනාම එකාවන්ව මෙම මෙහෙයුම සඳහා සහභාගී වීමට ඉදිරිපත් වූ අතර දෙවන කමාන්ඩෝ